අයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක්ව අමාරුවේ දාන මාතෘකාවක් ගැන. ඒ තමයි ලේසියෙන් සල්ලි හොයන්න ගිහින් අහුවෙන මූල්‍ය වංචා. ශ්‍රී ලංකාවේ මේවා කොච්චර සුලභද? ඒවයින් බේරෙන්නේ කොහොමද කියලා අපි බලමු. වොන්න බලන්න. දවසට විනාඩි 10ක් විතර වීඩියෝ බලලා රුපියල් 5000ක් හොයන්න. WhatsApp එකේ මේ වගේ පණිවිඩයක් දැක්කම කාටද ආසාවක් ඇති නොවෙන්නේ නේද? ඉතින් ප්‍රශ්නේ තමයි ඇයි මේ වගේ පොරොන්දු ඇත්ත වෙන්න බැරි තරම් හොඳ වුණත් අපේ හිතට ඒක ඇත්තක් වගේ දැනෙන්නේ. මේකට හේතුවක් තියෙනවා. හරි. අපි දැන් කතා කරන්නේ වංචාවක මනෝවිද්‍යාව ගැන. මේකෙදි තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි මේ වගේ දෙයකට අහුවෙන එක බුද්ධියේ අඩුකමක් නෙවෙයි. මේවා නිර්මාණය කරලම තියෙන්නේ මිනිස්සුන්ගේ හිතේ තියෙන පොදු ආශාවන් ඉලක්ක කරගෙන. ඕනම කෙනෙක් මේකට ගොදුරක් වෙන්න පුළුවන්. වංචාකාරයෝ හොයන්නේ මෝඩ මිනිසුන්ව නෙවෙයි. එයාලා ඉලක්ක කරන්නේ අපි හැමෝටම පොදු විශ්වීය ආශාවන්. ඉතින් මෙන්න ඒ ප්‍රබලම ආශාවන් දෙක. එකක් තමයි ඉක්මනට පොහොසත් වෙන්න තියෙන ආසාව. අනික තමයි කිසිම මහන්සියක් නැතුව ලේසියෙන්ම සල්ලි හොයන්න තියෙන ආසාව. මේ ආශාවන් දෙක අපේ හිතට ආවම අපේ මොළයේ තර්කානුකූලව හිතන කොටස ටිකකට පැත්තකට යනවා. එතකොට තමයි අපි වැරදි තීරණ ගන්න පෙළඹෙන්නේ. හරි එහෙනම් දැන් අපි බලමු මේ වංචාකරුවන් පාවිච්චි කරන උපක්‍රම මොනවද කියලා. හරියට යාළගේ සැලසුම් පොත දිගෑරලා බලනවා වගේ අපි මේ ක්‍රමවේදයන් එකින් එක හඳුනගනිමු. ලංකාවේ ගොඩක්ම සුලභව දකින්න තියෙන වංචා වර්ග 4ක් ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. පිරමිඩ් සහ පොන්සි ක්‍රම, ඔන්ලයින් ටාස්ක් වංචා, අධික ලාභ දෙන ආයෝජන වංචා සහ ෆිෂින් කියන වංචා. මුලින්ම පිරමිඩ් ක්‍රමය. හරිම සරලයි. මෙතන ඇත්තටම විකිනෙන්න භාණ්ඩයක්වත් සේවාවක්වත් නැහැ. ආදායම සම්පූර්ණයෙන්ම එන්නේ අලුතින් මිනිස්සුන්ව බඳව ගන්න එකෙන්. ඉතින් අලුතින් මිනිස්සු වෙන එක නැවතුන ගමන් මුළු පිරමීඩයම කඩාගෙන වැටෙනවා. පොන්සි ක්‍රමය කියන්නේත් ඒ වගේමයි. ඒත් පොඩි වෙනසක් තියෙනවා. මෙතනදි වෙන්නේ අලුතින් ආයෝජනය කරන අයගේ සල්ලි අරගෙන පරණ අයට ලාභාංශ විදිහට ගෙවන එක. ඒක නිසා මුලින් එකතු වෙන අයට සල්ලි ලැබෙනවා. ඒක දැකලා තවත් අය හිතනවා මේක නියම ආයෝජනයක් කියලා. ඒත් ඇත්තටම කිසිම ලාභයක් උපයන්නේ නැහැ. අලුතින් සල්ලි එන එක නැවතුන ගමන් මේකත් ඉවරයි. ඔන්න මේක තමයි මේ දවස්වල ගොඩක්ම ජනප්‍රිය වංචාව. ඔන්න මෙහෙමයි වැඩේ වෙන්නේ. මුලින්ම YouTube වීඩියෝ එකට ලයික් කරනවා වගේ හරිම පොඩි වැඩකට රුපියල් 500ක් විතර ගෙවනවා. ඒ සල්ලි ඇත්තටම ගිණුමට ආවම විශ්වාසයක් ගොඩනගෙනවනේ. ඊට පස්සේ කියනවා ලොකු ටාස්ක් කරලා තව සල්ලි හොයන්න නම් රුපියල් 25000ක වගේ ආරක්ෂක තැන්පතුවක් තියන්න ඕන කියලා. ඒ සල්ලි දැන්ම විතරයි එයාලා අතුරුදහන්. ඊළඟට තියෙනවා අදී ප්‍රතිලාභ ආයෝජන වංචා. ක්‍රිප්ටෝ, ෆොරෙක්ස් වගේ ලොකු වචන පාවිච්චි කරලා දවසට 5ක සහතික කර ලාභයක් වගේ ඇදහිය නොහැකි පුරුදු දෙනවා. මතක තියාගන්න ලෝකයේ කිසිම නීත්‍යානුකූල ආයෝජනයකට ප්‍රතිලාභ සහතික කරන්න බෑ. අවදානමක් නැති ආයෝජනයක් කියලා දෙයක් නැහැ. මේක නම් ගොඩක් භයානකයි. හිතන්නකෝ මෙහෙම SMS එකක් එනවා. ඔබේ බැංකු ගිණුම අවහිර කර ඇත. නැවත සක්‍රිය කිරීමට මේ ලින්ක් එක ක්ලික් කරන්න. ඒ ලින්ක් එක ක්ලික් කරලා යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි දුන්න ගමන් ගිණුමේ තියෙන ශේෂතම ඉවරයි. හරි. දැන් අපි මේ ප්‍රශ්න ගැන හොඳකම කතා කළා. වැදගත්ම දේ තමයි මේ වයින් බේරෙන්නේ කොහොමද කියන එක. අපි බලමු මේ වංචා හඳුනා ගන්න තියෙන පැහැදිලි රතු එලි 4ක් ගැන. මෙන්න මේ 4 මතක තියාගන්න. 1. සහතික කළ ලාභ හෝ අවදානමක් නැහැ කියනවා නම් ඒක ලොකුම අනුතුරු ඇඟවීමක්. 2. මේ අවස්ථාව අදට විතරයි වගේ දේවල් කියලා බලපෑම් කරනවා නම්. 3. එයාලා කොහොමද සල්ලි හොයන්නේ කියලා පැහැදිලිව කියන්න බැරි නම්. 4. ආදායම රඳා පවතින්නේ අලුතින් මිනිස්සු ගේන එක මතම නම් ඒක අනිවාර්යම උගුලක්. හොඳයි. දැන් අපි එන්නේ මේ මුළු කතාවේම වැදගත්ම පාඩමට. ඇත්තටම ධනිය ගොඩනගා ගන්නත් මේ හැම වංචාවකින්ම ආරක්ෂා වෙන්නත් තියෙන රන් රීතියට. මේක තමයි ඒ රන් රීතිය. යමක් ඇත්ත වෙන්න බැරි තරම් හොඳයි කියලා හිතෙනවා නම් ඒක බොහෝ දුරට ඇත්ත නෙවෙයි. මේ වාක්‍ය හැම වෙලේම හිතේ තියාගන්න එක හරිම වටිනවා. ඉතින් බලන්න මේ පැහැදිලි වෙරස. වංචාව පොරොන්දු වෙන්නේ එක රැයකින් පොහොසත් වෙන මායාවක්. හැබැයි ඇත්ත උපාය මාර්ගය තමයි කොටස් වෙළඳපොළ ඒකක පාර වගේ නීත්‍යානුකූල දේවල් වල විනයක් ඇතුව අවුරුදු ගාණක් තිස්සේ ආයෝජනය කරලා හිමින් ධනවත් වෙන එක. එක රැයකින් ධනවත් වෙන කිටි පාරවල් කියලා දෙයක් නැහැ. අවසාන වශයෙන් හිතන්න දෙයක් ඉතුරු කරන්න.
තමන්ව ආරක්ෂා කරගන්නවා වගේම අපේ පවුලේ අය, යාළුවෝ, ඒ කියන්නේ මුළු සමාජයම මේ වගේ උගුල් වලින් බේරගන්න අපිට මොනවද කරන්න පුරුවන්? මේ දැනුම අනිත් අයත් එක්ක බෙදා ගන්න එක අපි හැමෝගෙම වගකීමක්.